ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ මිලියන් 7 බජට් කැමරා එක කියලා. මේක නෙමෙයි මේ තියෙන්නේ Freefly Amber S5K කියන කැමරා එක. මේකේ 5K වල 600 frames per second වගේම 4K වල 1000 frames වල shoot කරන්න පුළුවන් high speed කැමරා එක. ඉතින් බහිමු වීඩියෝ එකට මොකද්ද මේකේ තියෙන features කියලා. Freefly Systems කියන්නේ cinema gimbals, drones වගේ දේවල් වලට famous American company එකක්. මේගොල්ලෝ 2020 ඒගොල්ලෝ පළවෙනි high speed camera එක හැටියට Wave කියලා camera එකක් release කරනවා. ඒකේ 4K වල 440 frames වගේම 2K වල 1440 frames shoot කරන්න capability එක තිබ්බා. හැබැයි මේකේ dynamic range එක එච්චර හොඳ level එකක තිබෙන නිසා එච්චර market එකේ hit උන්නේ නැහැ. ඉතින් මේ Wave camera එක slow motion industry එකේ important වෙන හේතු දෙකක් තිබ්බා. පළවෙනි එක තමයි price එක. සාමාන්‍ය slow motion camera එකක් ගත්තොත් Phantom Flex 4K වගේ camera එකක් ගත්තොත් අපිට මිලියන් 30ක් 40ක් වගේ price එකක් වෙනවා. කියන්නේ ලක්ෂ 300ක් 400ක් වගේ වෙනවා body එක විතරක්. ඉතින් මේ camera එක Freefly වලින් launch කරද්දි launch කරේ $8000ක් වගේ price එකකට. ඒ කියන්නේ අපිට ලක්ෂ 25ක විතර price එකක්. ඉතින් එහෙම බැලුවාම slow motion industry එකේ price එක බැලුවාම මේක ගොඩක් budget friendly slow motion camera එකක් හැටියට තමයි famous වුනේ. අනිත් හේතුව තමයි මේක record කරන ක්‍රමය. සාමාන්‍යයෙන් slow motion cameras ගත්තාම Phantom වගේ cameras ගත්තාම ඒවේ RAM එකක් තමයි එන්නේ. උදාහරණයකට Phantom Flex 4K කැමරා එකක් ගත්තොත් එහෙම ඒකේ අපිට RAM එකට 64GB 120GB වගේ options තමයි ලැබෙන්නේ. අපි 120GB RAM එක ගත්තොත් එහෙම 1000 frames වල shoot කරද්දී 10 seconds වගේ පොඩි clip එකක් තමයි අපිට shoot කරන්න ලැබෙන්නේ.
ඉතින් මේ ෆැන්ටම් ෆ්ලෙක්ස් වගේ කැමරාස් වල RAM සිස්ටම් එක නිසා අපේ ෂූට් කරන්න පුළුවන් ඩියුරේෂන් එක ගොඩක් හිර වෙලා තිබ්බේ. ඒ කියන්නේ පොඩි ඩියුරේෂන්ස් වලට තමයි ලිමිට් වෙලා තිබ්බේ. තප්පර ගණන් වල පොඩි ෂොට් තමයි ගන්න පුළුවන් වුණා තිබ්බේ. ඉතින් මේ හේතුව නිසා මේවට ප්‍රී රෝල් එහෙම නැත්නම් ප්‍රී ට්‍රිගර් සිස්ටම් එකක් ලබා දීලා තිනවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය කැමරා එකකට රෙකෝඩ් ස්ටොප් කරනවට වඩා ගොඩක් වෙනස් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රී ට්‍රිගර් සිස්ටම් එක කියන්නේ අපි රෙකෝඩ් එකකට පස්සේ RAM එකට ලූප් එකක් හැටියට ඕවර් ඇන්ඩ් ඕවර් ෂොට් එක රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ අපි කට් කරාට පස්සේ ඒ කට් කරපු පොසිෂන් එකට කලින් තියෙන තප්පර 10 හරි RAM එකේ සේව් කරන්න පුළුවන් ඩියුරේෂන් එකේ ක්ලිප් එක තමයි සේව් වෙන්නේ. ඉතින් මේක තමයි ප්‍රී ට්‍රිගර් සිස්ටම් එක. ප්‍රී රෝල් සිස්ටම් එකක් කියන්නේ. කලින් ඉඳන් රෝල් වෙනවා. ඉතින් ෆ්‍රී ෆ්ලයි වේව් කැමරා එකේ මේක වෙනස් කරා. මේක හයි ස්පීඩ් කැමරා එකක් වුණාට නෝමල් කැමරා එකක් පාවිච්චි කරන විදිහට අපිට ස්ටාර්ට් ස්ටොප් කරන්න පුළුවන්කම ලබා දුන්නා. මේක ඉන්ටර්නල් 2TB SSD එකකට විනාඩි 37ක් වගේ දිග ඩියුරේෂන් එකක් තියෙන වීඩියෝ එකක් එක දිගට රෙකෝඩ් කරන්න පුළුවන් එක මේක සෑහෙන ඉම්පෝර්ටන්ට් කැමරා එකක් වෙන්න හේතු වුණා. ඉතින් 2023 FreeFly Amber 5SK කැමරා එක රිලීස් කරාම මේක ස්ලෝ මොෂන් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් හොඳ පිළිගැනීමක් ලැබුණා. ඉතින් අපි දැන් බලමු මේ කැමරා එකේ බොඩි ඩිසයින් එකයි ෆිසිකල් ෆීචර්ස් මොනවද කියලා. මේක සෙන්ටිමීටර් 10 කියුබ් එකක ෂේප් එකක් තමයි තියෙන්නේ. අපිට පවර් ස්විච් එකයි, රෙකෝඩ් බටන් එකයි, සිලෙක්ටර් බටන් එකයි, ස්ක්‍රෝල් වීල් එකක් ලැබෙනවා. දෙපැත්තේ ෆෑන් වගේම පිටිපස්සේ හීට් සින්ක් එකක් දකින්න තියෙනවා. අපි IO එක බැලුවොත් Molex 4 pin power port එකයි, Ethernet port එකයි, HDMI port එකයි, 3.2 Type C port එකයි ලැබෙනවා. ඊට අමතරව 6 pin GPIO control port එකකුත් ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් FPV drones වලට මේ කැමරා එක දාද්දි use කරන්න තමයි මේ port එක තියෙන්නේ. අපිට කැමරා එකේ future expansions වලට පිටිපස්සේ මේ වගේ slot එකක් දීලා තිනවා. මේකට external SSDs වගේම BNC output වගේ expansions තියෙන modules add කරගන්න පුළුවන්. අපි මේකේ sensor එක ගත්තොත් එහෙනම් මේකේ 21 megapixel super 35 G pixel sensor එකක් ලැබෙන්නේ. මේ sensor එකේ dynamic range එක 11 stops වල තියෙන නිසා slow motion camera එකක් හැටියට හොඳ color depth එකක් output කරනවා. ඒ වගේම internal 4TB SSD එකට 10-bit ProRes format එකෙන් record කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 5K 600 frames per second 4TB SSD එක shoot කරද්දී විනාඩි 36න් ඉඳලා card එක full වෙනවා. හැබැයි මේ clip එක playback කරද්දී අපිට පැය 15ක් විතර දිග duration එකක් තියෙන clip එකක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ කැමරා එකේ ඉන්නේ global shutter එකක්. global shutter එකේ තියෙන ලොකුම වාසිය තමයි අපිට rolling shutter නැති කරගන්න පුළුවන්කම. ඉතින් high speed camera එකක් වුණාම කැමරා එක move කරනවා fast, objects move වෙනවා fast. ඉතින් rolling shutter වගේ effects ආවොත් ඉතින් ඒ GLOW effect එක ආවොත් ඉතින් footage වල quality නැති වෙනවන්ද මේ high speed cameras වල global shutter එකක් තියෙන එක සෑහෙන වැදගත්. FreeFly Amber S5K එක release කරද්දි මේක release කරේ Sony E-mount එකකින්, passive E-mount එකක්. ඒ වුණාට පස්සේ කාලේදී Sony වලින් දාපු ප්‍රශ්නයන් නිසා ඒගොල්ලෝ E-mount එක අයින් කළා. Canon EF Active EF mount එකට මාරුලා තිනවා. ඉතින් මම try කරා මුලදීම plan කරේ Sony E-mount එක ගන්න. පස්සේ උනාට දැනගන්න ලැබුණේ ඒක passive E-mount එක නිසා electronic contacts මොකුත් නැති නිසා Sony G master lenses මොකුත් පාවිච්චි කරන්න බෑ manual lenses විතරයි. ඉතින් පස්සේ කාලේදී ඒගොල්ලෝ EF mount එකකට Active EF mount එකට මාරුණා. මේක සෑහෙන වාසියක් වුණා මට lenses තෝරගන්න. මොකද EF lenses Sony E-mount වලට adapt කරන්න පුළුවන්. ඉතින් මම මේකට ගන්න lenses මගේ A7S එකට Sony line එක පාවිච්චි කරන cameras වල පාවිච්චි කරන්න පුළුවන් නිසා Active EF mount එකට ගිය එක සෑහෙන්න වටිනවා මට. හරි දැන් බලමු අපි මේ කැමරා එකේ user interface එක මොන වගේද කියලා. මේක user interface එක ගත්තොත් හරිම simple basic එකක් තියෙන්නේ. අපිට මුළු menu system එකම උඩ tabs වගේ තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් first tab එකේ තියෙන්නේ අපිට frame එකේ width එක. මෙතනදී 5K, 4K, 3K, 2K වගේ width හම්බ වෙනවා අපිට. අපිට මේ frame height එක දීලා තියෙන මේ height එක අඩු වෙන අපිට හම්බ වෙන max frame rate එක වැඩි වෙනවා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. එක එක heights වලට හම්බ වෙන එක එක resolutions වලට හම්බ වෙන frame rates මොනවද කියලා. ඉතින් මේ ටැබ් එකේ තියෙන්නේ අපිට ෆ්‍රේම් එකේ height එක. අපි ඒක දැනට 16:9 තියාගමු. ඊට පස්සේ අපිට තියෙන ටැබ් එක තමයි frame rate ටැබ් එක. මේක අපිට අවශ්‍ය frame rate එක set කරගන්න පුළුවන්. උඩින්ම දීලා තියෙනවා අපි select කරලා තියෙන resolution එක අනුව හම්බ වෙන max frame rate එක. select කරගමු. ඊට පස්සේ ටැබ් එක අපිට shutter angle එක දීලා තියෙනවා. මෙතන අපිට shutter angle එක set කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ISO දීලා තියෙනවා. ISO වල 100, 200, 400 වගේ ISO හම්බ වෙන්නේ. සාමාන්‍යයෙන් 200 එක තමයි base ISO කියලා ඒගොල්ලෝ කියන්නේ. ඊළඟට හම්බ වෙන්නේ අපිට color profiles. මේක අපිට color profiles දෙකක් තියෙනවා. Rec 709 එකයි HDL beta එකයි. HDL එකේ පොඩ්ඩක් dynamic range එක වැඩි කියලා ඒගොල්ලෝ කියලා දෙනවා specs වල. ඒක test කරන්න ඕන ඉස්සරහට. දැන් අපි HDL තියාගමු. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අපේ white balance එක. සාමාන්‍යයෙන් 9600 ඉඳන් 2000 වෙනකල් අපිට set කරගන්න පුළුවන් Kelvin වගේ. ඒක දැනට 5000 වල තියමු. ඊට පස්සේ හම්බ වෙනවා අපිට exposure compensation එක. සාමාන්‍ය 0 වලම තියාගන්න. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රොජෙක්ට් එකේ ෆ්‍රේම් රේට් එක. මේක අපේ ටයිම්ලයින් එක ගැන ෆ්‍රේම් රේට් එක මොකක්ද කියලා බලලා සිලෙක්ට් කරගන්න තියෙන්නේ.
ඊට පස්සේ දෙනවා ඩිස්ක් එක. කියන්නේ ඉන්ටර්නල් 4 TB hard disk එක ෆෝමැට් කරන්න මෙතනින්. ඊට පස්සේ දෙනවා අපිට ඩිස්ප්ලේ එක. මෙතනදී අපිට anamorphic lenses එහෙම පාවිච්චි කරනවා නම් de-squeeze කරගන්න තමයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. ඊට පස්සේ settings ඔක්කොම default කරන්න default button එක. ඊට පස්සේ අපිට දෙනවා Wi-Fi එක on off කරන්න tab එක. ඊට පස්සේ තියෙනවා අපිට Wi-Fi channel එක. ඊට පස්සේ තියෙනවා SSD ID password උයි Wi-Fi වලට. ඊට පස්සේ මේ GPI edge කියන්නේ මේකෙන් තමයි අපිට මම ඉස්සෙල්ලා කතා කරේ FPV drones වලට එහෙම යනකොට GPI port එකෙන් එළියට out කරන data මොනවද කියලා. ඊට පස්සේ තියෙනවා අපිට මේ built in fan එකේ speed එක අඩු වැඩි කරගන්න. ඊට පස්සේ තියෙනවා අපිට power. ඒ කියන්නේ මේක V mount battery එකකින් power වෙන කැමරා එකක් අන්ද V mount එකේ battery බහිනකොට ඒ කියන්නේ සාමාන්‍ය voltage එක අඩු වෙනකොට on කරන්න set කරන්න පුළුවන්. ඊට පස්සේ කැමරා එක automatic off වෙන්න 10.5 වල මම දාලා තියෙනවා. ඔයගේ settings තියෙනවා එතන. ඊට අන්තිම එක තමයි time එකයි date එකයි set කරන්න පුළුවන් එක. අපි මේ display එකේ පල්ලෙහා බැලුවොත් එහෙනම් අපිට clip number එක පෙන්නනවා. ඊට අමතරව කැමරා එකේ status එක කියන්නේ record වෙනවද stand by ද තියෙන්නේ ඒ වගේ status එක. ඊට පස්සේ හම්බ වෙනවා අපිට SSD එක internal 4 TB SSD එකේ කොච්චර space ඉතුරුලා තියෙනවද කොච්චර use වෙලා තියෙනවද කියලා stats බලා ගන්න. ඊට පස්සේ අපිට තියෙනවා firmware version එක. ඊට එහා පැත්තෙන් Wi-Fi icon එක, කැමරා එකේ temperature එක, ඒ වගේම තමයි V mount battery එකෙන් එන voltage එක. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් playback වලට ගියාම play button එක select කරන් තියෙන්නේ. එතකොට අපි යනවා අපේ play head එකට. සාමාන්‍යයෙන් මෙතන clip එක select කරන්න පුළුවන්. අපි ඒක click කරලා scroll wheel එක move කරද්දි අපිට clips ටික through යන්න පුළුවන්. ඊට පස්සේ අපි play button එකට ගිහිල්ලා එවුවම play වෙනවා. මේක දැන් යන්නේ 1x speed වල. ඒ කියන්නේ මේක අපි shoot කරලා තියෙන්නේ 4K වල 809 frames වල. ඉතින් අපි දැන් fast forward කරනවා නම් scroll wheel එක අපිට ඉස්සරහට පස්සට move කරගන්න පුළුවන්. frame by frame යනවා නම් frame by frame move කරන්නත් පුළුවන්. ওই ටික තමයි අපිට ඇත්තට menu එක කියලා තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා මෙතන X එක click කරාම මේ menu එක clear වෙනවා. ඕක තමයි ඉතින් Ambe S5K කැමරා එකේ use interface එක. අපි දැන් බලමු මේ resolutions වලට හම්බ වෙන max frame rates මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලාම 5K වල බැලුවොත් අපිට 16:9 resolution එකේ 616 frames per second shoot කරන්න පුළුවන්. 4K බැලුවොත් 4K 16:9 වල අපිට 765 frames shoot කරන්න පුළුවන්. එතකොට 3K වගේ යකෙකට ගියොත් frames 1011ක් shoot කරන්න පුළුවන්. ඊට පස්සේ අපි 2K වලට ගියොත් 16:9 වලට select කරොත් අපිට 1487 frames per second shoot කරන්න පුළුවන්. ඊට පස්සේ අපි maximum frame rate එක මේ කැමරා එකට achieve කරන්න පුළුවන් maximum frame rate එක බැලුවොත් monochrome වලට යන්න ඕනේ. ඒකේ color බෑ අපිට monochrome වලට මාරු වෙන්න ඕනේ. අපිට frames 2922ක shoot කරන්න පුළුවන්. ඒක ගොඩක් හීනි frame එකක්. ඒ වුණාට 2922කින් shoot කරන්න පුළුවන් frame rate එක. දෙක තමයි මේකේ තියෙන maximum frame rate එක. high speed shoot කරද්දී අපිට මුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය තමයි light. මොකද 1000 frames වල shoot කරද්දී shutter angle එක 180 වල තිබ්බම exposure ගොඩාක් අඩු වෙනවා. වෙන විදිහට කිව්වොත් 180 shutter rule එකට අනුව අපි 1000 frames වල shoot කරද්දී 1/2000 shutter එක තමයි shoot කරන්න ඕනේ. ඉතින් image එක ගොඩාක් dark. ඉතින් මේකට solution එක තමයි ගොඩාක් powerful light use කරන එක. ඉතින් මේ කැමරා එකෙන් outdoor shoot කරද්දී ගොඩක් අවුව තියෙන වෙලාවකට හොඳට shoot කරන්න පුළුවන්. හැබැයි අවුව නැති වෙලාවකට Nanlite Pro 720 වගේ powerful LED lights use කරන්න වෙනවා image එක හරියට expose කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි මේ කැමරා එක rig කරන හැටි බලමු. ඒ වගේම තමයි මේකෙන් shoot කරන commercial වල DTS ඒ වගේම මේකෙන් ගන්න shots ඒ වගේ දේවල් අපි upload කරන්න හිතන් ඉන්නවා ඉස්සරහට. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.